හරි ළමයි. අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා පරිමිතිය හා වර්ගඵලය ගන්නට හුරුවක් වෙන්න අපි ගණන් ටිකක් මේ වීඩියෝ එක සාකච්ඡා කරනවා. ඉතින් මේ ගණමුත් හදන්න කලින් මේ මම සාකච්ඡා කරන්න කලින් ඔයාලා හදලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට හොඳටම තේරෙයි. හරි අපි ඉස්සරව සාකච්ඡා කරන්න යන්නේ මේ පාර මධ්‍යම පළාත් පේපර් එකේ ආපු ගාන. එතන මේ ගාන කියනවා මෙහෙම. ඍජුකෝණාශ්‍රාකාර තහඩුවකින් කේන්ද්‍රික ඛණ්ඩය අංශක 45ක් වන වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කර සකසාගත් හැඩතලයක් රූපේ දැක්වේ. මෙතන මෙන්න මෙහෙම කැලක් කපලා අයින් කළා තමයි මෙන්න මේ රූපේ හදලා තියෙන්නේ. හරි? එතකොට ඉස්සෙල්ලා කොටස අපිට කියනවා BCE BCE කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය. BCE අතන ඊ අපර පොත. BCE. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය තමයි හරි. හරි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය තමයි මොකද්ද? 5r වර්ග ගුණ කිරීම 360න් තීටා. විභාගෙදි මේක ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ ආදේශ කරනවා 5 22 බෙදීම 7යි. අරය මෙයාගේ 28යි අරය. දෙදින අරය. හරි. එහෙනම් මෙතන අරය 28යි. r වර්ගයේ හින්දා 28 දෙකක් එනවා. ගුණ කිරීම 360න් මේ තියෙන අංශක 45ක්. අංශක ලකුණක් දාන්න වතක් කරලා. හරි. ඊට පස්සේ අපි සුළු කරොත් 7ක් 1යි 4ක් 4යි 45 ඒවා 1යි 360 45 ඒවා 8යි 4 වරක් 1යි 4 වරක් 2යි ගොඩක් නඩ වරදින්නේ මේ සුළු කරන ටිකනේ ඒ ටික හොඳට හුරු වෙන්න හරි ඊට පස්සේ මෙතන දෙවරක් 1යි මෙතන දෙවරක් 14යි එතකොට අපිට ඉතුරු වෙනවා තොරවල් ඉතුරුලා ඇති 22 ගුණ කිරීම 14 කියලා. හරි. 22 ගුණ කිරීම 14 කියන්නේ පැත්තෙන් ගුණ කරලා බලුවොත් 14 මං 22කින් ගුණ කරලා බලනවා දෙවරක් 4 8යි දෙවරක් 1 2යි. ආයෙත් එයාගෙම තියෙන හින්දා ගුණ කරන්න ඕනේ නැහැ නිකන් උත්තරේ දාන්න තියෙන්නේ 8යි 10.1යි 3යි. උත්තරේ වටනවා 308යි සෙන්ටිමීටර තිබ්බ හින්දා වර්ග සෙන්ටිමීටර කියලා. හරි. ඔන්න උතයි පළවෙනි කොටස හදන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස අපිට කියනවා දෙවෙනි කොටසේ පළවෙනි කොටස උත්තරේ මම මෙතනින් දාගන්නම් අපිට එකට ආවේ BCE වර්ගඵලය කොච්චරද 308ක් හරි අපෙන් දෙවෙනි කොටස කියනවා කේන්ද්‍රික ඛණ්ඩ කොටස ඉවත් කිරීමෙන් පසු ඉතිරි කොටසේ වර්ගඵලය දැන් මේ කොහොමද අයින් කරලා තියෙන්නේ දැන් මේක තියෙනවා කියලා හිතලා අපි මෙයා හෙව්වේ දැන් මේ අයින් කරලා තියෙන්නේ ඇත්ත රූපේ තියෙන්නේ මෙහෙම මේ කෑලි මුකුත් නැහැනේ ඇත්ත රූපේ තියෙන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම කියලා කොහොමද තියෙන්නේ ඇත්ත රූපේ හරි දෙවෙනි කොටස තමයි කේන්ද්‍රික ඛණ්ඩ කොටස කපා ඉවත් කිරීමෙන් පසු ඉතිරි කොටසේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලයෙන් තුන් ගුණයක් නම් මෙයා අයින් කරාම ඉතුරු වෙන මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය වගේ තුන් ගුණයක්. මෙයා 10 නම් මේ කෑල්ල 30යි. මෙයා 100යි නම් මේ කෑල්ල 300යි. තුන් ගුණයක් කියලා කියන්නේ මෙයාට වඩා තුන් ගුණයක් මෙයා වැඩි. මෙයා 200 නම් මෙයා 600. එතකොට අපි මෙහෙම තර්ක ගොඩනගන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස අයින් කරේ නැත්නම් අයින් කරනතෝ තිබ්බනම් මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසයි මේ ඉතුරු ටිකයි ඔක්කොම එකතු වෙලා හැදෙන්න කවුද? ත්‍රිකෝණාශ්‍රය. ඔක්කොම එකතු වෙලා මේ කේන්ද්‍රික ඛණ්ඩය දැන් අයින් කරලා තියෙන්නේ. අයින් කරන්න නැතොක තිබ්බ කියලා හිතමුකෝ. එහෙනම් ඕකයි මේ ඉතුරු වෙච්ච ටිකයි ඔක්කොම එකතු වුණාම හැදෙන්නේ ABC ත්‍රිකෝණාශ්‍රයනේ. දැන් අපිට කියනවා මෙයාගේ වර්ගඵලය අපි හෙව්වා. එයා අයින් කරාට පස්සේ ඉතුරු වෙන කොටසේ වර්ගඵලය මේ වර්ගඵලය වගේ තුන් ගුණයක්. එතකොට අපි ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න පුළුවන්. දැන් නේ නිකන් හිතන්න මෙයා 10යි නම් මෙයා 30යි. මෙයා 20යි නම් මෙයා 60යි. කොහොම කතාවනේ කියන්නේ. මෙයා 10යි නම් මෙයා 30යි. එතකොට මුළු ඍජුකෝණාශ්‍රයම 40යි. මෙයා 20යි නම් මෙයා 60යි. මුළු ඍජුකෝණාශ්‍රයම 80යි. එහෙනම් මෙයා 308යි. එහෙනම් එයා වගේ තුන් ගුණයක් තමයි මෙයා ඉන්නේ. එහෙනම් ඒ තුන් ගුණය හොයාගෙන ඒකට මෙයා එකතු කරාම අපිට එන්නේ මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. ඒ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 28න් බෙදුවා නම් අපිට එයාගේ දිග හොයාගන්න පුළුවන්. අපිට දිග නේද අහන්නේ. ඔව් AB දිග අහන්නේ. අපිට එතනින් AB දිග හොයන්න පුළුවන්. හරි. ඔන්න ඔහම එතන හදන්නේ.
මම හදලා පෙන්නන්නම්. එතකොට හැදුවොත් අපි මෙහෙම දෙවෙනි කොටස ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි 300ට ගුණ කරනවා 3. 3 ගුණයක් කියලා කියන්නේ අපිට. හරි. එතකොට ඔයාලා දැන් උත්තරයකේ 3 වරක් 8 8 වරක් 3 24න් 4 දෙකක් ඉතිරි. ඉතින් දෙකේ ලකුණු දානවා 3 වරක් 3 9යි 924යි වර්ග සෙන්ටිමීටර කියලා. ඒක අනිවාර්යෙන් පරිස්සමෙන් ගන්න දාන්න ඕනේ. හොඳට කල්පනා කරලා ඒකක පරිස්සමෙන් දාන්න 924යි වර්ග සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ එයා හොයාගත්තා. එහෙනම් අපිට ඊළඟ ගන්න පුළුවන් ABCD ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි අර 308යි අපිට එකපාර මෙහෙම ගන්නත් තිබුණා හැබැයි. එකපාර 308 ඒවා හතරක් කියලා නම් මේ සම්පූර්ණ එක ගන්නත් තිබුණා. මම මේක දැන් දැක්කේ. හරි දැන් ගමුකෝ. එකපාර 308 ඒවා හතරක් ගත්තත් හරි හොඳයි. ABCD ඍජුකෝණාශ්‍රය වර්ගඵලය එනවා. එහෙනම් මම මෙතන 308 දන 900 අපි දැන් මෙහෙම ගත්තේ මෙහෙම හදයි. අර විදිහ ගත්තාම තව ලේසි. 8යි 4යි 12න් 2 එකක් ඉතිරි 2යි 1යි 3යි 9යි 10යි 11යි 12යි. ඔන්න ඔහොම වර්ගඵලයක් එනවා ABCD ඍජුකෝණාශ්‍රයේ 1232 වර්ගඵලයක්. අපෙන් අහන්නේ දිගනේ. එහෙනම් AB සමානයි 1232 බෙදනවා 28. චුට්ටක් කරදරයි. හරි. අපි බලමු. හතරක්. එතන හතරක් 1යි 53ට 9යි 53යි 7න් බෙදනවානේ. ඔව්. හතරක් 4යි. මෙතන හතරක් 1232 7න් බෙදුවම 12ට 7 එකයි 1 වරක් 7 7යි ඉතිරි 5යි 53ට 7 7යි 4ක් 7 49යි ඉතිරි 4යි 42ට 6යි 176යි. තව බෙදනවා. ඊට පස්සේ 4 වරක් වලින්ම ගත්තොත් 4 වරක් 1යි මෙතන 176 4ෙන් බෙදුවොත් 4 වරක් 4 16යි 16ට ආපහු 4යි 44යි උත්තරේ එනවා අපිට 44යි සෙන්ටිමීටර කියලා. එහෙනම් AB දිගේ එන්නේ 44යි සෙන්ටිමීටර කියලා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා BE චාප දිග සොයන්න. BE චාප දිග අහන ඊළඟ කොටසේ. හරි දෙවෙනි කොටස නම් උත්තරේ දෙවෙනි කොටස උත්තරේ අපි ගත්තා AB සමානයි 44යි සෙන්ටිමීටර කියලා. හරි. ඊට පස්සේ උඩම පේන්නේ නැහැ නේද ඔයාලට? හරි අවුලක් නැහැ. පස්සේ අපෙන් අහන්නේ BE චාප දිග. චාප දිග හොයන්න කොහමද? චාප දිග සමානයි 2πr ගුණ කිරීම 360 තීටා. එහෙනම් 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 628යි ගුණ කිරීම 360යි 45යි. හරි. සුළු කරමු. 4ක් 1යි 4ක් 4යි 1යි 8යි 1යි 2යි 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 උත්තරේ නා 22යි සෙන්ටිමීටර කියලා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා හැඩතලයේ පරිමිතිය සොයන්න. මෙයා 28යි නම් මෙයා 28යි. මෙයා අපි හොයාගත්ත 44යි. මේ පැත්ත 28යි නම් මේ පැත්ත 28යි. මේ පැත්ත 44යි නම් මේ පැත්ත 44යි. දැන් මේ දුරත් හොයාගත්තා. එයා 22යි. හැඩතලයේ පරිමිතිය හොවම හැඩතලයේ පරිමිතියට එන්නේ මේ කෑල්ල හැඩතලයට අයිති නැහැ. ඔන්න ඔය ටික හැඩතලයට අයිති නැහැ. හැඩතලය කියන්නේ ඔන්න මෙන්න මෙයා තමයි හැඩතලය කියන්නේ. හරි? මෙයාගේ පරිමිතිය හොයන්න තියෙන්නේ නම් එන හතරවෙනි කොටස පරිමිතිය සමානයි 44 ධන 28
8 ධන මෙතනින් පටන් ගත්තා 44 ධන 28 ධන 22 ධන 44 ධන 28. එතකොට වටනවා 4යි 8යි 12යි 13යි 14යි 18යි 26න් 6යි දෙකක් ඉතිරි. 4යි 5යි 6යි 7යි 8යි 12යි 13යි 14යි 15යි 16යි 166 සෙන්ටිමීටර් කියලා වට උත්තරේ. හරි. ඊට පස්සේ ඔන්න ඔහොමයි හතරෙන් කොටස හතර හැදුවේ. ඊට පස්සේ අන්තිම කොටසෙන් කියනවා කේන්ද්‍රික කන්න කොටස සුදුසු පරිදි නමා පැහැස්සීමෙන් ඇල උස සෙන්ටිමීටර් 28ක් වන කුහරක හේතුවක් පිළියෙල කරයි නම් එහි පතුලේ අරේ කීයද? එහෙනම් පතුලේ අරේ එතන ගන්න පුළුවන් අපිට. මෙයා නමලානේ ගන්න. මෙයා මෙහෙම නමලානේ මෙහෙම හදන්නේ. එතකොට අරේට මේ පරිධියට මේ කොටසනේ 44 එක්කන. හරි. එතකොට පරිධියට එන්නේ මේ 15 මේ පාදනයේ පරිධියට. එතකොට අපිට ගන්න පුළුවන් පස්සේ කොටස 25r සමානයි 44යි. පරිධිය වනේ 25r. එහෙනම් 2 ගුණ කිරීම 22 බෙදීම 7. අපි අරය තමයි දන්නේ නැත්තේ. සමානයි 44යි. එහෙනම් අරය හොයන්න තියෙන්නේ r සමානයි මේ 7 එහාට ගෙනියනවා. මේ පැත්ත වලට පේනවද? පහළ පේන්නේ නේ. හරි මම උඩින් හදන්නම්. 25r සමානයි 44යි. එහෙනම් 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 28 sorry 28 නෙමෙයි r තමයි හොයන්න තියෙන්නේ සමානයි 44යි. එහෙනම් r හොයන්න පුළුවන් 44 මේ පැත්තේ තියෙනවා. මෙතන බෙදීමේ 7 එහා පැත්තට ඇති ගුණ කිරීම 7 වෙනවා. මේ පැත්තෙන් ගුණ කිරීම මෙතන 22 වරක් දෙක 44යිනේ. එයා බෙදීමක් විදිහට මෙහෙට එනවා. මෙයාට මෙයාගේ අපි යනවා r සමානයි 7යි සෙන්ටිමීටර කියලා උත්තරේ එනවා. හරි ලේසි ගණනක් ඒක. ලොකුව මාරුවක් නෑ. ඒ ගාන පොඩ්ඩක් අර කලබලුනොත් තමයි ගාන වරදින්නේ. හරි ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආව පේපර් එකේ තිබුණු ගාන අපි හැදුවා පන්තියේදී. ඊට පස්සේ අපි කරමු සබරගම පළාත් පේපර් එකේ ආපු ගාන. සබරගම පළාත් පේපර් එකේ ආපු ගාන. එතකොට ඒ ගාන හදන්න කලින් ඉස්සෙල්ලා ඔයාලා ඒක try කරලා අපේ ටියුට් එකේ ඔක්කොම ටික තියෙනවද? ඒක අන්තිම දවස් දුන්න ටියුට් එකේ ඔක්කොම ටික තියෙනවා. මේ පේපර්ස් ටික ඒකෙන් බලලා හදන්න තියෙනවා. හරි. එතකොට හොයාගමු. සබරගම පළාත් පේපර් එකේ හරි සබරගම පළාත් පේපර් එකේ බලමු. ඒකේ තියෙන්නේ රූපේ දක්වා ඇත්තේ ABCD ත්‍රපීසියමක් හැඩති කොටසකින් හා අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත එළවලු පාත දෙකක දල රූප සටහනයි. 5ගේ අගේ 22 බෙදීම 7යි කියලා ගන්න කියලා කියනවා. හරි. එතකොට හරි. එතකොට මෙහෙම රූපයක් තියෙනවා. ත්‍රපීසියමක් තියෙනවා. අර්ධ වෘත්තයක් තියෙනවා. දල වශයෙන් දෙන්නේ. එතකොට මෙහා A, මෙහා B, මෙහා C, මෙහා D. මෙහා 14යි සෙන්ටිමීටර්. හරි. මෙහා 8යි සෙන්ටිමීටර්. ඔය ටික අපිට දෙන ඉස්සෙල්ලාම අහනවා DC අර්ධ වෘත්තාකාර මායිමේ දිග. චාපතිය තමයි අපෙන් අහන්නේ. එහෙනම් ඉස්සරහ චාපතිය හොයන්න පුළුවන්. පල්ලි කොටස චාපතික 25r ගුණ කිරීම 360න් θ. එහෙනම්
2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම විස්කම්බේ 14යි එන අරය 7යි 360න් 180යි හරි එහෙනම් මෙතන මේ 4 මේ 7 සුළු වෙනවා 180ට 1යි 360ට 2යි මේ දෙකට මේ දෙක සුළු වෙනවා ලේසියෙන් උත්තර එනවා කියද්ද 22යි සෙන්ටිමීටර කියලා හරි දෙවෙනි කොටසෙන් අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. හරි දෙවෙනි කොටසේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නේ 5r වර්ග ගුණ කිරීම 360න් θ. එහෙනම් 5 22 බෙදීම 7යි. අරය 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 360න් 180යි. එතකොට මෙයාගේ සුළු නාම මෙතන 1යි මෙතන 2යි 11 සරක් 7 77යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ එනවා. 77යි වර්ග සෙන්ටිමීටර. හරි. ලේසි කොටස් දෙකක්. ඊට දෙවෙනි කොටසෙන් අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. ත්‍රාපීසියමක හැඩති කොටසේ වර්ගඵලයට සමාන නම්. මෙයාගේ වර්ගඵලය මෙයාට සමානයි. එහෙනම් මෙයා 77යි කියලා ආවනම් මෙයාත් 77යි. සමාන නම් BC හි දිග සොයන්න. අපි මෙයා තමයි අහන්නේ. හරි. ඒක හොයන්න පුළුවන් මෙහෙම. හරි. එහෙනම් ත්‍රාපීසියමේ වර්ගඵලය. ත්‍රාපීසියමේ වර්ගඵලය සමාන වෙනවා 77ට. ත්‍රාපීසියමේ වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව බෙදනා දෙකෙන් ගුණ කරනවා ලම්බෝසෙ. ලම්බෝස තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙයා BC. ලම්බෝස BC නම් 77යි. එහෙනම් 14යි 6යි 20යි 20යි 2යි 22යි 22 දෙකට බෙදුවම 11යි. 11 ගුණ කිරීම BC කියලා එනවා සමානයි 77යි. එහෙනම් BC සමානයි 77 බෙදීම 11 උත්තරේ 7 සෙන්ටිමීටර කියලා අපිට එනවා. හරි. ඊට පස්සේ අන්තිම කොටසෙන් කියනවා DC අර්ධ වෘත්තාකාර මායිම දිගේ DC අර්ධ වෘත්තාකාර මායිම දිගේ DC අර්ධ වෘත්තාකාර මායිම දිගේ D හා C ස්ථාන දෙක ස්ථානද ඇතුළුව D හා C ස්ථානද ඇතුළුව පරතරය සමාන වනසේ කණු 21ක් සිටුව. යාබද කණු දෙකක් අතර පරතරය සොයන්න. හරි. වෙනදට තියෙන්නේ අපිට මෙච්චර පරතරයකින් හිටවනවා කණු ගාන හොයන්න කියලා. මේ පාර තියෙන්නේ කණු ගාන දීලා තියෙනවා. අපිට හොයන්න තියෙන පරතරය. හරි. එහෙම එන්න පුළුවන්. හරිද? වෙනසක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරි. ඒකයි මම මේ ගානක් තෝරගත්තේ විශේෂයක් තිබ්බ හින්දා. හරි. එතකොට කණු 21යිනේ. අර අපි මොකද්ද කරන්නේ? අපි අර බෙදලා එන කණු ගානට එකක් එකතු කරලා අන්තිම උත්තරේ ලියන්නේ. එහෙනම් මෙහෙම 20 තිබ්බ එකට එකක් එකතු කරලා නේද 21 හැදිලා තියෙන්නේ. එහෙනම් අර පරතරය ගද්දී අපි මාක් කරන කණු 20යිනේ. නේ? එහෙනම් සෙන්ටිමීටර් 14ක පරතරේ අපි කණු 20ක් හිටවනවා. එහෙනම් දෙන්න අතර පරතරය එනවා. මෙතන 7 බෙදීම 10යි. එහෙනම් කොච්චරද? 0.7යි සෙන්ටිමීටර් කියලා ගන්න පුළුවන්. උත්තරේ ඉක්මන ලේසියෙන්ම. හරි. ඔන්න ඔය විදිහට තමයි ඒ ගාන හදන්නේ. ඊට පස්සේ අපි අවසාන වශයෙන් හදමු ඔයාලා ප්‍රැක්ටිස් කරගෙන අපි හදන්නේ. හෙට විභාග තියාගෙන අද හදනවා ගන්න. හරි. අනිවාර්යෙන් ඕලල් කලින් අවුරුදු දෙකේ ඕලල් පේපර්ස් දෙක අනිවාර්යෙන් හදන්න. කියන්නේ මේත් එක්කම මේ ගණන් තුන ඉවරෙච්ච ගමන් ඒ ගණන් දෙක try කරන්න. මම උත්තර ටික group එකට දාන්නම් ඒකෙත්. මාගේ ස්කීම් දෙක. එතකොට මේක මේ ගණන් ටික හැදුවා. පරණ දේවල් මතක් කරගත්තා. ඊට පස්සේ ඒ පාස් පේපර්ස් දෙකේ ඒ අදාළ ගණන් දෙකත් හැදුවා. ඊට පස්සේ ඊළඟ ගන්නට ගියා. ඒ විදිහට වෙට් ටික කරන්න ඕනේ. හරි. අන්තිමට අපි බලමු දකුණු පළාත් පේපර් එකේ ගාන. ඒක එදා අපි පන්ති සාකච්ඡා කරලා මතකයි කමන්නේ අපි ඒකත් කරමු. දකුණු පළාත් පේපර් එකේ ගාන. හරි. දකුණු පළාත් පේපර් එකේ ගාන පොඩ්ඩක් වෙනස් ගණනක් තිබුණේ. සිලින්ඩරයක් එහෙම ඇවිල්ලා තිබුණා. හරි. ඒක කියනවා තහඩුවකින් වෘතයක් කපා ගැනීමට අවශ්‍ය වූ විට ශිෂ්‍යයේ කේ සඳහා මෙහි දැක්වෙන පියන් රහිත ටින් එකක් භාවිතා කියන අදහස් කරයි. එහි වෘත්තාකාර පතුලේ පරිධිය සොයන්න කියලා සිලින්ඩරයක් තියෙනවා මෙහෙම. මේ විදිහට සිලින්ඩරයක් නිකන් තියලා තියෙනවා. මෙයාගේ මෙහෙම යටින් 7යි කියලා දාලා තියෙනවා. 7යි මේ උස 28යි කියලා දීලා තියෙනවා.
හරි මම දාලා වශයෙන් ටක් ගාලා ගත්තා. හරි. මෙහිම මෙදින් මේකක් දාලා මෙයා AB කියලා දාලා තියෙනවා. හරි. වෘත්තාකාර පතුලේ පරිධිය නහන්නේ. වෘත්තාකාර පතුලේ අරය 7යි. එහෙනම් පරිධිය හොයන්න පුළුවන්. පරිධිය සමානයි 25r. ඔය පටල ගන්න එපා හොඳේ. පරිධිය හොයන්න 25r වර්ගඵලය හොයන්න 5r වර්ග. හරි. ඔය පටල ගන්න එපා. පැටලුණොත් ජීවිතේම වෙයි. 22 බෙදීම 7 ගුණ කිරීම අරය 7යි. 7ට 7 කැපිලා යනවා. 22 2 44යි සෙන්ටිමීටර කියලා පරිධිය එනවා. පළවෙනි කොටස ලේසි. ලකුණු දෙකක් තියෙන එකට. ඊට පස්සේ ටින් එකක පතුල ගලවා ඉවත් කර ටින් එකෙහි පතුල ගලවා ඉවත් කර වක්‍ර පෘෂ්ඨය AB රේඛාව ඔස්සේ කපා වෙන් කළ විට ලැබෙන තහඩුවේ දල මිනුම් සහිත වෙන දක්වන්න. මෙයා මෙහෙන් කපලා මෙහෙම දිග අරනවලු. යට පියනත් අයින් කරනවා. එතකොට හැදෙන්නේ මෙන්න මෙහෙම රූපයක්නේ. දල රූපයෙන්ද මිනුම් සහිතව මෙයා 28යි. මේ වටේ තියෙන මේකනේ මෙහෙම දිග අරනවා මේ පැත්තට එන්නේ. එහෙනම් මේ පැත්ත 44. ඒක තමයි කලින් මෙයා හොයාගන්න දුන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ කොටස කියන එම තහඩුවෙන් කපාගත හැකි විශාලම වෘතය කපා ඉවත් කළ විට ඉතිරි වන තහඩු කොටසේ වර්ගඵලය. විශාලම වෘතය. විශාලම වෘතය අපි විස්කම්භය වෙන්නේ 28යි. එහෙනම් යාගේ අරය වෙනවා 14 සෙන්ටිමීටර. විශාලම වෘතය. එහෙනම් මම ගන්නවා තහඩු කොටස වර්ගඵල නැහනේ ඉතුරු වෙන කොටස මේක අයින් කරාම මේක කපලා අයින් කරාම ඉතුරු වෙන කොටස වර්ගඵලය නැහනේ. එහෙනම් මම ගන්නවා ඉතින් ගන්නවා 44 වරක් 28න් එනවා ඍජුකෝණාශ්‍ර වර්ගඵලය. ඒකෙන් මම අඩු කරනවා 5r වර්ගය. 44 වරක් 28. 28 වරක් 44. 8 වරක් 4 32න් 2 3ක් ඉතිරි. 4 වරක් 2 8යි 9 10යි 11යි. ඒකම තමයි ආපහු වෙන්නේ මෙතනටත් 2යි 3යි 2යි 1. 1232යි අඩු කිරීම 5 22 බෙදීම 7 ගුණ කිරීම අරය 14යි 14යි 1යි 2යි එතන එනවා 44 ගුණ කිරීම 14ක් 1232 අඩු කිරීම මෙතන 44 ගුණ කිරීම 14 44 ගුණ කිරීම 28 ආවේ 1232යි එහෙනම් 44 ගුණ කිරීම 14 එන්නේ මෙයාගෙන් භාගය 600 616 එතකොට 1232න් 616කට උරාම ආපහු එන්නේ උත්තරේ 616යි වර්ග සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ ඔය කොටස් දෙකක් තියෙනවා. A කොටසයි B කොටසයි කියලා. A කොටසේ තියෙන ওই ප්‍රශ්න තුන. ඊට පස්සේ B කොටසේ තියෙනවා දුර කාල ප්‍රස්ථාරයක්. හරි. B කොටසේ දුර කාල ප්‍රස්ථාරයක් තියෙනවා. දුර කාල ප්‍රස්ථාරේ දුර කාල ප්‍රස්ථාරේ මම පොඩ්ඩක් මතක් කරන්නම්. දුර කාල ප්‍රස්ථාරේ පොඩි තීර ටිකක්. දුර කාල ප්‍රස්ථාර ගන්න හදද්දී ඔයාලට ඕන වෙන මේ සූත්‍රය. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. වේගය ඇහුවොත් මේක දාලා හදන්න පුළුවන්. වේගය සමාන දුර බෙදීම කාලය. දුර ඇහුවොත් ඒත් මේකම තමයි. වෙන්නේ දුර විතරක් උක්ත කරන. දුර උක්ත වුණාම කවුද ඉන්නේ? වේගය ගුණ කිරීම කාලය. මම පොඩ්ඩක් මතක් කරනවා හොඳේ. ඊට පස්සේ කාලය ඇහුවොත් කාලය සමානයි කාලය මෙහෙට යනවා වේගය මෙහෙට යනවා. දුර බෙදීම වේගය. ඔන්න ඔය තුන මතක තියෙන්න ඕන. අවශ්‍ය වෙලාවට අපිට හදාගන්න. ඊට පස්සේ ඒකක පැයට කිලෝමීටර් තප්පරයට මීටර් ඕනේ බහුල පාවිච්චි වෙන්නේ. ඊළඟට වදන ගන්න ඕන මීටර 1000ක් කියන්නේ කිලෝමීටර් 1යි. පැයට තප්පර පැයට මිනිත්තු 60යි. මිනිත්තුවට තප්පර 60යි. හරිනේ? ඔය දේවල් ටික දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි ප්‍රස්ථාරේ අන්න එකක් පොඩ්ඩක් කතා කරමු. ප්‍රස්ථාරේදී දුරකාල ප්‍රස්ථාරයක් ආවොත් හරි මේ පැත්තේ දුර මේ පැත්තේ කාලය දුරකාල ප්‍රස්ථාරයක් ආවොත් මෙහෙම ගිහිල්ලා ඔහොම යනකම කියන්නේ මේ තියෙන ඒකාකාර වේගයක් ඒකාකාර වේගය මේ තියෙන්නේ එහෙම කෙනෙක් තමයි මැද මෙහෙම කෙලින් ඉරා කියනවා කියන්නේ ඒ වෙලාවේ නිශ්චල කිසිම දුරක් යන්නේ නැහැ හරි ඊට පස්සේ දුරකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි වේගය හොයන්නේ හරි අනුක්‍රමණය කියන්නේ මොකද්ද y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස දැන් මෙතන 5යි නම්
මේ කියපු කාලය 10යි නම් අපෙන් අහනවා මේ ඒ කොටසේදී මෙයාගේ වේගය කොච්චරද? අයින වේගය සමානයි දුර බෙදීම කාලයනේ. දුර බලනවා. දුර 5යි. කාලය බලනවා 10යි. භාගය. හරි. මොකද ඒක කැකවල දිලා තියෙන එක දානවා ms එක පැයට කිලෝමීටර එහෙම. ඊට පස්සේ අපෙන් අහනවා b කොටසේදී වේගයක් නැහැනේ නිශ්චලයි. b කොටසේ වේගය 0. c කොටසේ වේගය අහනවා. c කොටසේ වේගය ඇහුවොත් මෙතන 5යි හිතන්නකො මෙතන තියෙනවා කියලා 8ක්. මෙතන තියෙනවා කියලා වෙලාව 10යි මෙතන 30ක්. හරි. 30යි මෙතන දීලා තියෙන 20ක්. මොකද දීලා තියෙනවා මේ කොටස වේගයෙන් අපිට ඕන. මේ කොටස වේගයෙන් අපිට ඕන. එහෙනම් ගියපු දුර මෙතන ඉඳන් මෙතනට ගියපු දුර මෙන්න මෙයාට ඉතුරු වෙනවා. 8 නෙමෙයි ගන්න කෙලින්. 5යි 3යි 4 නෙමෙයි තියෙන්නේ. එහෙනම් 8න් 5 කඩු කරාම 3යි. දුර. කාලේ 10න් 20 කඩු කරාම 10යි. අන්න හොඳයි. මේකේ පාඩයක් තියෙන්නේ ආවොත් එහෙම ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. හරි. පොඩි දැනගන්න ඕන ප්‍රධාන කරුණු ටික සහ තියෙන ටික තමයි. හරි. මේකේ කියනවා P නම් ස්ථානයකින් ගමන් ආරම්භ කරලද රථ දෙකක චලිතයේ දුරකාල ප්‍රස්ථාරයේ දැක්වේ. ඒ රථය ගමන් ආරම්භ කර යම් කාලයකට පසු B ගමන ආරම්භ කර චලනය වී ඒ රථය පසු කරයි. හරි. මෝටර රථ දෙකක් එක මෙතනින් ගමන් යන්න පටන් ගන්නවලු. ඊට පස්සේ මේ එක්කෙනෙක් අනිත් එක්කෙනා පහු කරලා යනවා. ප්‍රස්ථාර දිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ ප්‍රස්ථාර දිලා තියෙනවා මේ පැත්තේ කාලය මිනිත්තු ඒකකේ හොඳට බලන්න ඕනේ. දුර කිලෝමීටර්. හරි. එතකොට එක්කෙනෙක් මෙහෙම ගිහින් තියෙනවා. අනිත් එක්කෙනා ඔහොම ගිහින් තියෙනවා. දෙන්නා මෙන්න මේ හරියකදී හම්බිලා තියෙනවා. එතනදි කාලේ 50යි කියලා දීලා තියෙනවා. දුරක් නම් දීලා නැහැ. හරි. ඊට පස්සේ මෙයා B කියලා දෙනවා. පස්සේ පටන් ගත්ත එක්කෙනා මෙයා B නේ ඒව පහ කරලා යනවා කියලා කියන්නේ. හරි. ඉස්සලම අහන ඒ රථයේ වේගය පැයට කිලෝමීටර 60ක් නම් රථ දෙක හමු වන විට ඒවා ගමන් කර ඇති දුර. ඒකේ වේගය පැයට කිලෝමීටර 60යි. වේගය සමානයි දුර බෙදීම කාලය. මොකක් ආවත් මේකෙන් මේක පාවිච්චි කරලා ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. වේගය 60යි. හරි. පැයට කිලෝමීටර. පැයට කිලෝමීටර හොඳයි. ඊට පස්සේ දුර දන්නේ කාලේ කොච්චරයිද? රථ දෙක හමු වෙන්නේ මෙතනදී. ඒ මෙහෙම යනවා B පස්සේ පටන් ගන්න වැඩි වේගකින් ගිහිල්ලා මෙයා මෙතෙන් දාල්ලනවා. දෙන්න එකට හම්බෙද්දී වෙලාව කොච්චරද? 50යි මොනවාද? මිනිත්තු 50ක් තියෙන මේ. මිනිත්තු පැය කරන්න නම් 60න් බෙදන්න ඕන. දැන් මෙයා පැය. හරි. එහෙන් පැය කරගන්නේ මොකද? වේගය දීලා තියෙන අපිට පැයට කිලෝමීටර වලින්. ඒකින් එකම එකකින් තියෙන්න ඕන හින්දා. විද්‍යාවටත් ඔය කියදෙනවනේ. හරි. රථ දෙක හමු වන විට ඒවා ගමන් කර ඇති දුර. දුර තමයි හොයන්න තියෙන්නේ. මම x ලකුණක් දා ගන්නවා. හරි. දුර තමයි හොයන්න තියෙන්නේ. හරි. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් 60 සමානයි මේ 60 උඩට එනවා 60x බෙදීම 50යි. එහෙනම් මට එතනින් x ගන්න පුළුවන්. x සමානයි නැත්නම් මේ පැත්තේ මොකම 60 මේ පැත්තේ තියෙනවා. මේ බෙදීමේ 50 මෙහෙට එද්දි ගුණ කිරීමේ 50 වෙනවා. ඊට පස්සේ මේ 60 පහළට එද්දි බෙදීමේ 60 වෙනවා සමාන x. මේ 60 මේ 60 සුළු වෙනවා. x සමානයි 50යි කවුද? කිලෝමීටර්. හරි කිලෝමීටර් 50ක් තමයි ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ B රථයේ වේගය පැයට කිලෝමීටර 100ක් නම් B රථයේ ගමන් ආරම්භ කරන්නට ඇත්තේ A රථයේ ගමන් ආරම්භ කර කොපමණ කාලයකට පසුවදයි සොයන්න. හරි. දැන් A රථය පැයට කිලෝමීටර 60කින් ගියා මිනිත්තු 50ක් ගිහිලා තියෙන කිලෝමීටර් 50යි. B රථය යන්නේ තේ දුරමනේ. ඒ කියන්නේ දෙන්නම එකම තැනදී හම්බෙන්නේ. එහෙනම් B රථයේ වේගය දැන් කියන අපිට පැයට කිලෝමීටර 100යි කියන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලය. ඒක පේනවද? ලාවට පේනවද? වේගය සමානයි දුර බෙදීම කාලය. මම අර සූත්‍රය ලියුවානේ. වේගය සමානයි දුර බෙදීම කාලය. මෙයාගේ වේගය දැන් 100යි. ගියපු දුර අපි දන්නවා 50යි. අපි බලමු මෙයාට B කාර් එකට මේ කිලෝමීටර් 50 වෙන කොච්චර යනවද කියලා. අපි ගමු y කියලා.
එහෙනම් y සමානයි 50 බෙදීම 100 භාගයයි. භාගයයි පැය. පැය භාගයක් කියන්නේ පැය භාගයක් කියන්නේ මිනිත්තු 30යි. ඒතර B කාර් එකට මෙතනට යන්න ඉන්නේ කාලය ගත වෙන්නේ මිනිත්තු 30යි. මිනිත්තු 30ක් මෙතනට යනවා. හැබැයි B කාර් එක මුලින්ම යන්න තු ටික වෙලාවක් ඉන්නවනේ. අපෙන් අහන්නේ මේ වෙලාව කොච්චරද කියලා. දෙන්න හම්බුනේ කොහොමද ඉන්නේ 50කින්. ඒ කාර් එක ගිහිල්ලා. එහෙනම් මෙයාට යන්නේ විනාඩි 30යි නම්. එහෙනම් මෙතන මෙයා පටන් ගන්නෙ 20ෙන්. මේ කාලේ 30යි කියන්නේ. එහෙනම් එයා කොච්චරලා ඉඳලා තියෙනවද? විනාඩි 20ක් එයා නිකන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි එයා යන්න පටන් ගන්න තියෙන්නේ. හරි. ඔය විදිහට තමයි ඔය ගණන් හැදෙන්නේ. දුරකථන ප්‍රස්ථාර ගණන් ලොකු අමාරුවක් නෑ. අර මං කියපු පොයින්ට්ස් ටික මතක තියාගෙන ගේමක් ගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන් මතක් කරලා මේ ගණන් ටික try කරලා ගිය අවුරුදු දෙකේ අන්තිම අවුරුදු දෙකේ පේපර්ස් දෙකෙත් පරිමිතිය වර්ගඵලයේ ඒ කියන්නේ ව්‍යුහගත රචනා පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න දාපු ගණන් දෙක අනිවාර්යෙන් හදන්න. ඊට පස්සේ අවුලක් නැහැ. වැඩේ ගොඩ දාන්න පුළුවන්.